ෆැමිලි එක්කට හරි කපල් එක්කට හරි ඇවිල්ලා උයාගෙන කාලා සැප පහසුර ඉන්න පුළුවන් තැනක් තමයි. ඉතින් අතර මේක කන්ටේනර් හවුස් එකක්. ඉතින් ගෙදර ඉන්න වගේ කිව්වයි. බලන්නකෝ. ලොකු ගාඩන් එකක් ඊට පස්සේ ඔයාලට මේක ඇතුලේ උයා පියා ගන්න ඕන කරන හැමදේම තියෙනවා. ඉතින් කිචන් එකේ සේරමත් එක තමයි ඔයාලට හම්බෙන්නේ මේක. ඉතින් ගණන් කොහමද? ඉතින් ඇත්තට මෙන්න මේ කන්ටේනර් හවුස් එකේ 6 දෙනෙක්ට ඉන්න පුළුවන්. 6 දෙනෙක් ඇවිල්ලා ඔයාලා මේක ගන්න ඕන නම් රුපියල් 35000ක් කරනවා මේක. මේ සම්පූර්ණ කන්ටේනර් හවුස් එකම. ඊට පස්සේ කපල් එකකට එනවනම් කොහමද? කපල් එකට ඔයාලට මේක ගන්න පුළුවන් රුපියල් 20000කට. ඉතින් ඔයාලට උයා පියා ගන්න කාලා හැමදේම කරගන්න පුළුවන්. ගෙදර ඉන්නවා කියන පුළුවන් තැන තමයි මම දැන් ඔයාලට පෙන්නන්නේ නැහැ. අපි ගිහින් බලමු ඇතුළට. ඉතින් ඔන්න මම ආවා ඇතුළට බලන්නකෝ. මේක ඇතර වෙනම ගයක් වගේ මේ යට තියෙන කිචන් එක අපි ඒ පැත්තට ඊළඟට මුලින්ම අපි කාමර බලමු. ඔන්න මං ආව ඒක කාමරයකට. ඉතින් මං කව මේක කන්ටේනර් වලින් හදලා තියෙන බලන්න ලස්සන. මෙතන ඩබල් බෙඩ් එකක් තියෙනවා, ප්ලග් පොයින්ට් එකක් තියෙනවා, ලයිට් හැමදේම තියෙනවා බලන්න. වව්. ඊට පස්සේ මෙහා පැත්තේ තියෙන ජනලේ මේ පැත්ත සම්පූර්ණ ජනලයක් මේක ඕපන් වෙන්නේ කෙලින්ම ගාඩන් එකට. ඊට පස්සේ මෙන්න රෙදි මැද ගන්න වලට මේක තියෙනවා. අයන් ටේබල් එක ඊට පස්සේ මෙතන කබඩ් එකක් තියෙනවා බලන්න. කණ්ණාඩිය රැක් ඉතින් මෙතන ඩස්බින් එක මෙතන ප්ලග් පොයින්ට් එකක් තියෙනවා මෙතන ප්ලග් පොයින්ට් එකක් තියෙනවා දැන් අපි යන් බාත්රූම් එකට. පොඩි බාත්රූම් එකක් තියෙන්නේ. මෙතන සින්ක් එක ඊට පස්සේ කොමඩ් එක හොට් වෝටර් ෂවර් එක මේ හැමදේම තියෙනවා. ඉතින් මෙන්න කණ්ණාඩිය මෙතන ප්ලග් පොයින්ට් දෙකක්ම තියෙනවා. දැන් අපි යන් මේකේ තියෙන අනිත් දේවල් බලන්න. ඉතින් මේ බලන්නකෝ. වලට CCTV එහෙම හයි කරලා තියෙන. ඉතින් ආරක්ෂාව ගැන බය වෙන්න දෙයක් නැහැ. ඉතින් මෙන්න අනිත් කාමරේ. වව්. මේකට පේන view එක බලන්නකෝ. දැන් මේ වෙලාවේ වැහෙන්නේ නැත්නම් කොනිකල් ට්‍රී හිල් පැත්ත තමයි පේන්නේ. ඉතින් මෙන්න මෙතන කබඩ් සෙට් එකක් තියෙනවා. කණ්ණාඩිය, ඊට පස්සේ රෑක් එක, මෙතන ප්ලග් පොයින්ට් එකක්, ඩස්බින් එක. ඊට පස්සේ මෙන්න තියෙනවා ඩබල් බෙඩ් එකක්. මෙතන ප්ලග් පොයින්ට් එකක් තියෙනවා වගේම මෙන්න ලයිට් වල ස්විච් ටික දීලා තියෙනවා. ඉතින් බලන්නකෝ. හොඳ view එකක් තියෙනවා ඇත්තටම. ඉතින් ඔයාලට මේ ජනේල අර ගන්නත් පුළුවන් ඕන. ඊට පස්සේ දැන් අපි බාත්රූම් එක බලන්න. පොඩි බාත්රූම් එකක් තියෙන්නේ. සින්ක් එක, කොමඩ් එක, කණ්ණාඩිය, මෙතන ප්ලග් පොයින්ට් එකක් තියෙනවා. මෙන්න. හොට් වෝටර් ෂවර් එක. ඉතින් මේ තමයි බාත්රූම් එක. දැන් අපි යමු මේකේ උඩට. බලන්නකෝ මල්. ලොකු කණ්ණාඩියක් තියෙන මෙතනත් ඔයාලට බඩු තියාගන්න පුළුවන් කබඩ් එකක් දීලා තියෙනවා. දැන් අපි යමු මේකේ උඩට ගිහලා එන්න. ඉතින් මේකේ උඩ ලොකු ඒරියා එකක් තියෙනවා ඔයාලට නිදහසේ ඉන්න පුළුවන් බලන්නකෝ. වව්. සාලයක් වගේ. මේ ටීවී එක මෙතන තියෙනවා. මෙතන සෙටියක් තියෙනවා. ඊට පස්සේ මෙතනත් බලන්න. බැල්කනියක් තියෙන ලොකු බැල්කනියක්. වව්. තනකොළ වල වගේ. ඊට පස්සේ අපි මේක පිටිපස්සෙත් මේ වගේම බැල්කනියක් තියෙනවා. ඉතින් ඔයාලට නිදහසේ ඉඳලා නියම තනක්. වව්. මෙන්න ලොකු බාබකේ මැෂින් එකක් තියෙනවා. මේ බලන්නකෝ. මෙතන මල් තියලා ඇත්තරම පවුලකට ඇවිල්ලා නිදහසේ ඉඳලා යන්න නියම තැනක්. ෆැමිලි ට්‍රිප් එකට මරු තැනක්. ඊට පස්සේ අපි යම් මේකේ උඩ තට්ටුව බලන්න. අන්න. ඉතින් මෙතනත් තියෙන ඩබල් බෙඩ් එකක්. ඊට පස්සේ මෙතන තව සිංගල් බෙඩ් එකකුත් තියෙනවා. ඒ වගේම මෙතන ප්ලග් පොයින්ට් එකක්. ඊට පස්සේ මෙතන බාත්රූම් එකක් තියෙනවා. මෙතන ඩස්බින් එකක් තියෙනවා. ඉතින් බලන්නකෝ. අපි යම් බාත්රූම් එකට. මෙතන තියෙනවා කොමඩ් එක, සින්ක් එක, කණ්ණාඩිය. මෙතන තියෙනවා හොට් වෝටර් ෂවර් එක. ඉතින් මේ තමයි උඩම තට්ටුවේ තියෙන පොඩි බාත්රූම් එක. ඉතින් බලන්න. කබඩ් එකක් තියෙනවා. මෙතන කණ්ණාඩිය තියෙනවා. මෙතනින් බලමු මොනවද පේන්නේ කියලා. මෙතන ප්ලග් පොයින්ට් එකක් තියෙනවා. මෙතනින් ඔයාලට ජනලයක් තමයි දීලා තියෙන්නේ. ඕනනම් අරගන්න පුළුවන්. දැන් අපි යන් මේකේ පහළට. දැන් මම ඔයාලට පෙන්නනම් මේකේ කිචන් එක. බලන්න. මෙතන ඔයාලට හීටර් දීලා තියෙනවා. රූම් හීටර් ඕනනම් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙතන කැමරේස් එකක් තියෙනවා. ෆ්‍රිජ් එක, තාප්පුටු දෙකක්. බලන්නකෝ. ගෑස් එක, ඊට පස්සේ මයික්‍රෝ ඕවන් එක, ඔයාලට උයා පියා ගන්න ඕන කරන හැම දෙයක්ම මෙතන තියෙනවා. ඉතින් මෙතන ප්ලග් පොයින්ට් තුනක් තියෙනවා. ඉතින් මේ තමයි කිචන් එක. මෙතන හිරමනයක් එහෙමත් තියෙනවා. පොල් ගා ගන්නවා. ඊට පස්සේ මේකේ පිටිපස්ස පොඩි ගාඩන් එකක් තියෙනවා බලන්නකෝ. මෙතනින් පල්ලෙහාට යන්නත් පුළුවන්.
හරි මන්දනවලගේ මේලක ප්‍රශ්නය මොකක්ද කියලා. ඒ තමයි කොහොමද මේක සම්බන්ධ කරන්නේ. 2026 A level chemistry මම පටන් ගන්න පේපර් ක්ලාස් එකට ඔයාලා සම්බන්ධ වෙන්න කැමති නම් නම ඇඩ්‍රස් එකත් එක්ක WhatsApp message එකක් දාන්න ඔය දුරකථන අංකයට. ජනවාරි මාසෙම ඔයාලට නොමිලේ කිසිම අය කිරීමක් නැහැ. ඉතින් ඔන්න තියෙනවා අපේ මගදිගේ බුකින් එක. ඉතින් ඔයාලා පුළුවන් ඔන්න දුරකථන අංකයට කතා කරලා අපේ මගදිගේ බුකින් එකට කතා කරලා මෙන්න මේ හරි අපූර්ව කන්ටේනර් ගෙදර ඔයාලට වෙන් කරගන්න පුළුවන්. ඉතින් මම කිව්වා මේක 7 දිනකටම ඉන්න පුළුවන්. මේක සම්පූර්ණ 7 දිනක වෙලා ගන්නවා. මේක රුපියල් 35000ක් වෙනවා. කපල් එකක් වෙලා ගන්නවා ඔයාලට 20කට ගන්න පුළුවන්. ඉතින් මේකේ උයාපියාගෙන කාලා කැමති විදිහට ඉන්න පුළුවන්. ෆැමිලි වලට සහ කපල් වලට තමයි මේ කට්ටිය මේක දෙන්නේ. ඉතින් ඒකත් හොඳට මතක තියාගන්න. ඉතින් ඒ වගේම ඔයාලට ලංකාවේ ඕනම තැනකින් හොටල් එකක් හරි කබානයක් හරි කැබින් එකක් හරි ඕනම එකක් ඔයාලගේ බජට් එකට හරියන විදිහට හොයාගන්න ඕන නම් අපි යන්න ඒ දේ කරනවා. ඉතින් ඔයාලට පුළුවන් අපේ මගදිගේ බුකින් එකට කතා කරලා ඔන්න ඔය දුරකථන අංකයට කතා කරලා ලංකාවේ ඕනම තැනකින් ඔයාලගේ බජට් එකට ඔයාලගේ හිතේ හැටියට ගැලපෙන හොටෙල් එකක් වෙන් කරගන්න. ඒ වගේම අපේ මගදිගේ බුකින් ඇප් එකයි මගදිගේ බුකින් වෙබ්සයිට් එකයි බොහොම ඉක්මනට නිදහස් කරනවා අපි. ඊට පස්සේ ඔයාලට හරිම ලේසියෙන් හොටෙල් එකක් හොයාගන්න පුළුවන් ලංකාවේ ඕනම තැනකින්. ඉතින් ඒ වගේම ඔයාලගේ හොටෙල් එකත් අපේ මගදිගේ බුකින් එකත් එක්ක සම්බන්ධ කරගන්න ඕන නම් කොහොමද කරන්නේ? ඔන්න ඔය ඊමේල් ඇඩ්‍රස් එකට ඊමේල් එකක් දාන්න. අපි අන්න ඒ වැඩේත් කරලා දෙනවා. ඒ වගේම ඔයාලගේ හොටෙල් එක මේ වගේ ලංකාවටම පෙන්න ගන්න ඕන නම් ඒක හරි අපූර්ව හොටෙල් එකක් නම් ඒකට අපිට ඊමේල් එකක් දාන්න. ඒ වගේම අපි මගදිගේ බුකින් මගදිගේ කියන නම් දෙකෙන්ම Facebook, YouTube, Instagram, TikTok තියෙනවා එක එක දේවල් අපි ඒවල දාන්නේ. ඉතින් විශේෂයෙන්ම හොටෙල්ම හොයන කටට අපේ මගදිගේ booking YouTube, Facebook, Instagram, TikTok ඔය හැම එකම follow කරන්න පුළුවන්. ඉතින් ඔය හැම එකෙම අපි අපේ හොටෙල් දානවා. ඉතින් follow කරන්න ඔයාලා කැමති නම් ඒ වගේ දේවල් වලට. ඉතින් එහෙනම් ගිහින් එන්න. ආයෙ පාරක් මතක කරගන්න යන්න කලින් අපේ මගදිගේ booking සහ මගදිගේ ඔක්කොම එකයි.